بسم الله الرحمن الرحيم إنما يريد الشيطان أن يوقع بينكم العداوة والبغضاء في الخمر والميسر ويصدكم عن ذكر الله وعن الصلاة فهل أنتم منتهون صدق الله العظيم. සියලු ප්‍රශංසා සකල ලෝකයන් විශ්යන් එහි අන්තර්ගත සියල්ලම පෝෂණය කරන සර්ව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාටම හිමි. මිනිසුන් වන අපි යහමගේ වෙලා දෙලොවම ජයග්‍රහණය ලැබගෙන අති උසස් ස්වර්ගයට හිමිකම් කියන්න කියන එකම චේතනාවෙන් තමාගේ කාලයේ වේලාව මිනිසුන් වන අපගේම ජයග්‍රහණය උදෙසා කැප කළ අපි දිවි හිමියන්ම ආදරය කරන හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙතත් එතුමාණන්ගේ ඥාති මිත්‍රයන් හටත් ඛියාමත් දිනය දක්වා මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන සැලැස්ම අනුගමනය කරන පිළිපදින සියලුම මුස්ලිම් වරුන් මුස්ලිම් වරුන් හරට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සලාත් සලාම් හිමි. අල්ලාහ්ගේ නිවහනේ ආයිතිකාෆ් නියත් සමග රැඳී හිඳ ඔහුගේ තෘප්තිය උපයා ගන්න ඕනෑ කියන අදිෂ්ඨානයෙන් සිටින දයාබර මුස්ලිම් සහෝදරවරුනි, අපගේ ජයග්‍රහණය පරාජය අල්ලාහ් සුබ්හානහු වතාලා තීරණය කරලා තිබෙන්නේ කරුණු දෙකක් මත. ඔහුගේ අනසක පිළිපැදීම හා එයට පිටපැන. ඔහුගේ අනසක පිළිපැදලා අවනත වෙලා තක්වා නම් භක්තියෙන් යුතුව තමාගේ ජීවිතය හැඩගස්වා ගැනීම තුළින් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම පටහැනිව ක්‍රියා කරද්දී තක්වා නැමැති සදහවත්කම භක්තිය අපි තුළින් තුරන් වෙද්දී අපි නින්දාවටපත් වෙනවා. අල්ලාහ් අනසක කරලා තිබෙන සෑම දෙයක්ම ජීවිතයට ලං කරගෙන ඔහු වළක්වා තිබෙන දේ වැළකී සිටින්න කියලා ප්‍රථමයෙන් මටත් පසු ඔබලාටත් වසියත් උපදෙස් කරලා සිටිනවා. අද අපි මේ ලෝකයේ යම්කිසි පරීක්ෂණයක් පිණිස යවා තැබිලා ඉන්නේ. මේ පරීක්ෂණයේදී අල්ලාහ් සුබ්හානහු වතාලා නිතරම අපව විපරමින් බලාගෙන ඉන්නවා. කොහොමද ක්‍රියා කරන්නේ? කොයි විදිහටද තමාගේ ජීවිතය හසුරුවා ගන්නේ? තමාගේ සිතන්හි පරිදිද නැතිනම් අල්ලාහ් සහ ඔහුගේ දේවදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පෙන්වා දුන්න අයුරින්ද කියන එක ඔහු විපරම් කරනවා. මා ඔබයි මේ ලෝකයේ ජීවත් වෙන්න යන්නේ ඉතාමත් කෙටි කාලයක්. ශීඝ්‍රයෙන් අපි මේන් වෙන් වෙලා යනවා. මේක මිරිඟුවක් හා සමානයි. මෙහිදී කවරෙක්ද ජයග්‍රාහකයා කවරෙක්ද පරාජිතයා කියන එක තීරණය වෙන්නේ මායි ඔබයි යම්කිසි සැලැස්මක් මත ජීවත් වෙද්දී. ඒ සැලැස්ම මටයි ඔබටයි තනා දීලා තිබෙන්නේ අපේ මහා මහින්කරුවා වූ අල්ලාහ් සුබ්හානහු වතාලා. අවුරුදු 60යි 70යි අතරේ ජීවිතය තමයි මටයි ඔබටයි ලැබිලා තිබෙන්නේ. ඊට එහා යන අය 40ක් පමණයි. කවුරුත් අවුරුදු 100 වෙනකම් යනවා කියන එක මේ කාලය අනුව බලද්දී ඉතාමත් විරලයි කියලා තමයි කියන්නේ. එහෙම 40ක් පමණයි අවුරුදු 60යි 70යි අභිභවා යනවා. මේ ජීවිතය තුළ මමයි ඔබයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ප්‍රියතම ගැත්තන් බවට පරිවර්තන වෙන්නේ යුතුයි. ඒ වෙනුවෙන් පළමුව අල්ලාහ් මට මොනවද නියෝග කරලා තිබෙන්නේ? මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මම ජීවත් විය යුතු ආකාරය මට පෙන්වලා දීලා තිබෙනවා. ඒ අනුව මම ජීවත් වෙන්න ඕන කියන අදිටනකට අදිෂ්ඨානයකට අපි දැඩිව පිවිසෙන්න ඕන. එහෙම නැත්නම් ජීවිතේ නන්නත්තාරය යනවා, ජීවිතේ කාලකන්ණි වෙනවා. එතනදී නොයෙකුත් අල්ලාහ් සුබ්හානහු වතාලා වළක්වපු දේවල අපි නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි ඔක්කොතෙක් දුරට අල්ලාහ් ගෞරවයට පත් කරලා තිබෙනවාද වලකද කරම්නා බනි ආදම ෆිල් බර්රි වල් බහර්. මේ මහ පොළොවෙත් සාගරෙත් ආදම්ගේ දරුවන් වන ඔයාලව ඉතාමත් ගෞරවයට පත් කරලා තිබෙනවා. එතරම් ගරුත්වයක් වෙන කිසිම සත්වයකට ලැබිලා නැහැ. මේ මනුෂ්‍යයා කියන සත්වයාට තමයි ඒ ගරුත්වය ලබා දීලා තිබෙන්නේ. වරසක්නාහුම් මිනත් තයිබාත්. ගෞරවයක් සමගම අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දුන්න අනිත් දායාදය තමයි ඉතාමත් පිරිසිදු දෑ ඔවුන්ට අනුභව කරන්න මම ලබා දීලා තිබෙනවා. අනුභව කළ යුත්තේ පිරිසිදු දෙයක් පමණයි. وحملناهم في البر والبحر
ඔවුන්ව මම දරාගෙන ඉන්නවා බර් නැමැති මේ ගොඩබිමත් බහර් කියන දියේදිත් සාගරයේදිත් මමයි දරාගෙන ඉන්නේ මේ ගොඩබිමේ සාගරයේදිත් ඔවුන්ට අනුභව කරන්න තමාගේ කුසගිනි නිවා ගන්න අවශ්‍යතාවන් සපුරා ගන්න තයිබාත් නැමැති ප්‍රියතම දේවල් තනා දීලා තිබෙනවා. ඉතින් මේ ප්‍රියතම දේවල් වලින් ඔබට යන පුද්ගලයා ඇත්තෙන්ම නින්දාවටපත් වෙනවා. අල්ලා වලකද කර්රම්නා මම ගෞරවයටපත් කරලා තිබෙනවා කියලා කියනවා. නමුත් අපි අල්ලා සුබ්හානහු වතාලා තහනම් කරපු දේවල් උපයෝගී කරගෙන නින්දාවටපත් වෙනවා. ඒ තහනම් දේවල් තහනම් උත්තේජකවල අද නිරත වෙලා සමාජය පවා පළුදු කරනවුන් අපි අතරේ ඉන්නවා. පෞල් සමාජයත් කඩා කප්පල් වෙලා තරුණ ජීවිත සියල්ලම කාලකන්ණි වෙලා අල්ලා සුබ්හානහු වතාලා කියපු දේවල් හැම එකකටම පිටුපාලා අද යන මාවත මොකද්ද කියන එක අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. සහෝදරවරුනි, අල්ලා අපි සියලු දෙනාගේම ස්වාමියා. ඔහු කියන විදිහට ජීවත් වෙන්න බැරි නම් අපි මානසික ඉච්ඡාවන්ට මුල් තැන දෙනවා. ඔවුන්ව අල්ලා සුබ්හානහු වතාලා පිළිගන්නේ නැහැ. ඔවුන්ට හිමි වෙන තැන නිරය කියන එකත් අල් කුර්ආනයේ හඳුන්වලා දීලා තිබෙනවා. මායි ඔබයි අද සමාජ නියමක වශයෙන් කටයුතු කරනවාද? පෞල් සමාජයේදී හොඳ නායකත්වයක් දරනවාද? මගේ සමහර අවස්ථාවන් වලදී මට පැන නැගෙන කාර්යභාරය නියම විදිහට ඉෂ්ට සිද්ධ කරනවාද කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ඒවා සියල්ලටම පහර දෙන සමහර දේවල් අපි අතරේ තිබෙනවා. එයින් එකක් තමයි මත්ද්‍රව්‍ය සහ මත්පැන්. මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයා ඊමානයෙන් බැහැර වුණ පුද්ගලයා. ඔහුට විශ්වාසය කියන දෙයක් නැහැ. පරලෝක පිළිබඳ විශ්වාසය නැහැ. අල්ලා පිළිබඳ විශ්වාසය නැහැ. හේතුව අල්ලා හරාම් කරපු තහනම් කරපු දෙයක් ඔහු තමාගේ සිතන්හි පරිදි උපයෝගී කරගන්නටත් කරනවා. තමාගේ හිතට මුල් තැන දෙන මොහු තිරිසනෙක් බවට පත් වෙනවා. මිනිසා කියන්නේ මනසින් දිනු වේ යුතු සතෙක්. අද මේ සතා නින්දාවට පත් වෙන හේතුව කුමක්ද? ඔහුට අල්ලා ඔහුගේ දේවදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කුමක්ද උපදේශ කරලා තියෙන්නේ? ඒවට අහුම්කම් දෙන්න තරම් ඔහුට හදවතක් ලැබිලා නැහැ. ඒ නිසා තමයි අල්ලා අල් කුර්ආනයේ සඳහන් කරන්නේ මම ඔබට හදවත දුන්නේ ඒ ගැන හිතා බලන්න. කුමක්ද නුඹට ඊටමත් ප්‍රියතම දේවල්? කුමක්ද නුඹට සුදුසු දේවල්? කුමක්ද නුසුදුසු දේවල් කියන එක අල්ලා සුබ්හානහු වතාලා හඳුන්වලා දීලා තිබෙනවා. අපිට හදවත ලබා දීලා තිබෙන්නේ ඒ නුසුදුසු දෙයින් වැළකෙන්න. එයින් වැළකීලා අල්ලා සුබ්හානහු වතාලාගේ තෘප්තිය ලබන්න හලාල් වූ දේ තමයි මට අල්ලා සුබ්හානහු වතාලා නියෝග කරලා තිබෙන්නේ. ඒ තුල මම ජීවත් වෙන්න. නමුත් උඹේ හදවත අල්ලා සුබ්හානහු වතාලා යොමු කරලා තියෙන්නේ වෙනත් පැත්තකට. හේතුව නුඹ සූදානම් නැහැ ඒ හදවතින් කල්පනා කරන්න. නුඹට දෙසොනක් ලබා දීලා තිබෙනවා. ඒකෙන් නියම විදිහට අහන්න සූදානමුත් නැහැ. අද ඇයි අපට නොයෙකුත් පීඩාකාරී තත්ත්ව නැතිලා තිබෙන්නේ? අපි කිසිවෙක් හොඳ දේවල් අහන්න කැමති නැහැ. ඒ වෙනුවෙන් අපිව සූදානම් කරගන්න කැමති නැහැ. ඒකට කාලය වේලාව දෙන්න කැමති නැහැ. ඇස් දෙක තිබිලා පේන්නේ නැති අන්ධයන් විදිහට හැසිරෙනවා. මොවුන් පිළිබඳව උපමා කරද්දී උලායික කල් අන්ආම් බල් අලල් නුඹලා තිරිසන් සතුන් හා සමානයි, ඊටත් වඩා නීචයි නින්දිතයි කියන එක අල්ලා සනිටුහන් කරන්නේ. අද අපිව අල්ලා ගෞරවයටපත් කරලා තිබෙද්දී අපි නින්දාවේ මාවත වෙත පියමන් කරන නිසා. කවුද මත්පැන් වලින් මත්ද්‍රව්‍ය වලින් අද වැළකීලා ඉන්නේ? මේ පිළිබඳව කියද්දිත් තවතවත් මම ඒ වෙතට ලං වෙන මාර්ග තමයි හොයන්නේ. ඒ නිදෙන්න මාර්ග හොයන්නේ නැහැ. අද කොතෙක් අම්මලාට දරුවන් නැති වෙලා, කොතෙක් දරුවන්ට අම්මා තාත්තා නැති වෙලා මේක පෞල් සමාජවල ඇති වෙන ගැටලු බලද්දී අම්මා තාත්තව පවා මරණ ඝාතනය කරන දරුවන්
අද බිහි වෙලා ඉන්නවා මේ මත්ද්‍රව්‍ය මත්පැන් නිසා. පළමුව සිගරට්ටුවක් දල්වන මොහු අන්තිමේදී මුසු වෙනවා නොයෙකුත් හරාම් වූ ආස්වාදවලට. ඒ වෙනුවෙන් ලෝකය නිපදවන්නත් සූදානම්ව ඉන්නේ. ශෛතාන්ගේ මාර්ගයන් විවෘත වෙලා තිබෙන්නේ. මම ඒවාට ඉතාමත් සමීපයි කියන සමාජයක් තමයි අද ගොඩනැගිලා තිබෙන්නේ. තරුණයන් තමාගේ තාරුණ්‍ය විනාශ කරගෙන ඔවුන් කොයි මාර්ගයකද ගමන් කරන්නේ කියන එක අමතක කරලා අම්මා තාත්තට පවා කතා කරන්න දන්නේ නැති වුන් අපි අතර ඉන්නවා. අද මගේ බිරිඳ ඇයව මට ලැබිලා තිබෙන්නේ ආරක්ෂා කරන්න. ඇයත් සමග ස්වර්ගී මාවතේ ගමන් කරන්න සිද්ධ වුණේ කුමක්ද? අද ඒසි දාපු එකෙක් වගේ බලද්දී ලස්සනට ඉන්නවා. ඔක්කොලාම රැවටෙනවා. කොච්චර දුරට රැවටුණාද කිව්වොත් තමගේ හොඳින් හදා වඩාගත් බිරිඳව පවා ඔහුට විවාහ කරලා දුන්නා. බලද්දී ඌ කුඩුකාරයෙක්, ඌ අයිස්කාරයෙක්. අන්තිමේදී මොනවද වෙන්නේ? මේ ගෑනු ළමයිගේ ජීවිතයත් කාලකන්ණි වෙනවා. ගෑනු ළමයි පමණක් නෙවෙයි පිරිමි ළමයිගේ ජීවිත කාලකන්ණි කරන මේ වගේ ගෑනු ළමයිනුත් අපි අතරේ පාසල් වියේදී ඔවුන්ට කිසිම තොරතොංචියක් නැති ජීවිතයක් තුළට ඔවුන් රිංගන්න තත් කළා. ඒ නිසා සිද්ධ වුණේ කුමක්ද? අනේක විද සම්බන්ධතා ඇති වුණා. සමහර මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට ඔවුන් බිලි වුණා. අම්මා තාත්තටත් වසන් කළා, සමාජයටත් වසන් කළා. ඔවුන් තුලත් මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුරුද්ද තිබුණා. අන්තිමේදී අර හොඳ පුද්ගලයෙක් ආලිම් කෙනෙක්ගේ අතගත්, හාෆිල් කෙනෙක්ගේ අතගත් මේ කාන්තාවත් අන්තිමේදී ජීවිතය කඩාකප්පල් කරන්න තරම් තත්කලා සූදානම් වුණා. හේතුව කුමක්ද? ඔවුන් ඇබ්බැහි වුණ සමහර මේ භයානක මත්ද්‍රව්‍ය නිසා. අද මේ පිළිබඳව නොයෙකුත් පුනරුත්ථාපන කඳවුරු පිහිටවලා තිබෙනවා. මේ පිළිබඳව උපදෙස් ලබා දෙනවා. පොලිසියක් තමයි, ආරක්ෂක අංශවලක් තමයි මේ ගැන කිව්වත් එයින් මිදෙන්න තරම් අපි සූදානම් නැහැ. හේතුව අපේ ලේවල ඒවා ගමන් කරලා අමාරුයි. මත්පැන් මත්ද්‍රව්‍ය අපේ හිත් තුළ අපේ සියලුම ලේ දුවන නහර තුළ නිදන්ගත වෙලා අමාරුයි. මේ මිදෙන්න නම් අපි සියලු දෙනාම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අල් කුර්ආනයේ උපදෙස් වෙත පිවිසෙන්න ඕනේ. අපිව යම්කිසි පුනරුත්ථාපනයකට ලක් කරන්න ඕනේ. එහෙම නැතුව දයාබරේනි මේ මිදෙන එක ඉතාමත් භයානකයි. අල්ලාහ් සුබ්හානහු වතාලා අල් කුර්ආනයේ සඳහන් කරනවා ඉන්නමල් ඛම්රු වල් මයිසිරු වල් අන්සාර් රිජ්සුම් මින් අමලි ෂයිතාන්. ඛම්ර් මේකට විග්‍රහයන් ලබා දෙන්නේ මාඛාමර ලක්ෂණ. ඛම්ර් කියන්නේ තමාගේ බුද්ධිය සම්පූර්ණයෙන් වසන යමකට. ඛිමාර් කිව්වොත් මොහොන වසන ඒ රෙදි කඩේට අපි කියනවා. මොහොනේ වැස්මට කියනවා. ඒ වගේම ඛම්ර් කියන එකත් එහෙම තමයි. ඒක වහන්නේ මගේ ඔබේ බුද්ධිය. බුද්ධිය වැදුනාම උන්මාදයට ලක් වෙනවා. කෝපයට ලක් වෙනවා. දැන් මේ බුද්ධිය වැසුණු පුද්ගලයා තමාගේ බිරිඳ, අම්මා තාත්තා, සමාජයේ ගෞරවාන්විත පුද්ගලයන් කියන එක ඔවුන් කිසිම වැදගැම්මකට ගන්නේ නැහැ. ඔවුන්ගේ ගෞරවය පවා කෙලසන්න සූදානම් වෙනවා. දැන් මොහු හංගඩු ගැහෙනවා, මොහු කොඩුකාරයෙක් කියලා. ඒකත් යම්කිසි වාසියක් බවට පරිවර්තනය කරගන්නවා. සහෝදරවරුනි, මගේ ජීවිතය විනාශයි, මට හංගඩු ගැහිලා තිබෙන්නේ, මාව කවුරුත් පිළිගන්නේ නැහැ කියන එක දැනත් ඒ තුල ඉඳගෙන උදම්මනනවුන්, ආඩම්බර වෙනවුන් ඉන්නවා. අද හැම දෙයක්ම සිද්ධ වුණේ මේ භයානක මත්ද්‍රව්‍ය සහ මත්පැන් නිසා. හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කරලා තිබෙනවා මත්ද්‍රව්‍ය නිසා
ඇති වුණ ව්‍යසනයන් කුමක්ද? කුල්ලු මුස්කිරින් හරාම් ඛම්ර්. මත්ගතිය ඇති කරන හැම දෙයක්ම, කුල්ලු මුස්කිරින් ඛම්ර්, මත්ගතිය ඇති කරන හැම දෙයක්ම එය මත්ද්‍රව්‍ය වලට සමානයි. එනම් ඒවා මත්ද්‍රව්‍යම තමයි. ඒක බැලු බැලමට බෙහෙතක් හෝ වේවා. අද අපිට නොයෙකුත් නම් යොදන්න පුළුවන්. ඒ නම් සියල්ලම ඔයාලා ඉදිරියේ ප්‍රතිචාරය කරන්න මම සූදානම් නැහැ. ඒ හින්දා මම මත්පැන් මත්ද්‍රව්‍ය කියලා විතරක්ම පාවිච්චි කරනවා. අද අපි කොළාටම දන්නවා විසිරලා තිබෙන නොයෙකුත් මත්ද්‍රව්‍ය පිළිබඳව. සහෝදරවරුනි, කවුද අපි මේ මිදෙන්නේ? මේ හැම දෙයක්ම මත්ගතිය ඇති කරන හැම දෙයක්ම හරාම් කරලා තිබෙනවා. පුද්ගලයේ පමණට වැඩිය කෑම බීම කනවා. දැන් ඔහුට මත්ගතිය ඇති වෙනවා කීවනම් එයත් අල්ලාහ් සුබ්හානහු වතාලා හා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තහනම් කරලා තිබෙනවා. හක්කුන් අලල්ලාහි මයි යශ්රබුල් ඛම්ර් තීනතුල් ඛබාල්. කීවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්, කවරෙක්ද මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්නේ ඔවුන්ට තීනතුල් ඛබාල් අනිවාර්ය වෙනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා අනිවාර්යෙන්ම ඔහුට තීනතුල් ඛබාල් ලබා දෙනවා. සහාබාවරු ඇසුවා, වමා තීනතුල් ඛබාල් යා රසූලල්ලාහ්, ඒ කියන්නේ මොකද්ද? නහරුන් තජරි මින් ෆුරූජි ઝවානි. නහරුන් යජරි මින් ෆුරූජි ઝවානි. zina දුරාචාරයේ හැසිරුණ කාන්තාවන්ට භයානක වේදනාවන් ලබා දෙනවා. ඒ පිරිමින්ට භයානක වේදනාවන් ලබා දෙනවා. ඔවුන් මගින් ශ්‍රාවයන් ගලා යනවා. ඒවා ඉතාමත් දුර්ගන්ධයි. අන්න ඒ ගංගා ගලා යද්දී ඒ මගින් මේ මත්ද්‍රව්‍ය මත්පැන් පානය කළවුන්ට අල්ලාහ් පොවනවා කියලා කියනවා. ඒක අල්ලාහ් අනිවාර්ය කරගෙන තියෙන්නේ. මේ වගේ භයානක හරාම් දේවල් වල නිරත වෙලා මෙතරම් නින්දාවට දුන්යා ආඛිරාවේදී අපපත් වෙනවා නම් මොනතරම් මෝඩකමක්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේවා කොච්චර කීවත් අපේ ඔළුව වලට වදින්නෙත් නෑ. ඒවා හදවතට කිඳා බහින්නෙත් නෑ. එහෙනම් කවද්ද මම හැදෙන්නේ? මේවා රිජිසුම් මින් අමලි ෂයිතාන්, ෂයිතාන්ගේ ක්‍රියාකලාපයන්. ඉන්නමා යුරීදු ෂයිතාන් අයූඛිය බයිනකුමුල් අදාවත වල් බග්ලා ෆිල් ඛම්රි වල් මයිසිර්. ෂයිතාන්ගේ අදහස ඔයාලව නොයෙකුත් තරහකාරී කෝලාහලකාරී තත්ත්වයන් ඇති කරලා සමාජයේ ගැටුම් පතුරවන්න. අද අවුරුදු දිනේ කියලා නැහැ, නෝම්බි දවස් කියලා නැහැ. අපි අතරේ මේ නිසා නොයෙකුත් කලහකාරී තත්ත්වයන් ඇති වෙලා අපේ සියලුම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනසක පිටුපාලා යන තරම් තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඉන්නමා යුරීදු ෂයිතානු අයූඛිය බයිනකුමුල් අදාවත වල් බග්ලා. ඔබලා අතරේ මිතුරුදම කපා හැරලා හතුරුකමක් ඇති කරන්නයි මේ මද්ද්‍රව්‍ය මගින් ඔහු බාන බලන්නේ. වයසුද්දකුම් අන් දික්රිල්ලාහ්. දෙවනුවල්ලා කියනවා අල්ලාහගේ මතකයෙන් ඔයාලව ඔහු බැහැර කරන්නයි සූදානම් වෙන්නේ. තෙවනුව කියනවා වානිස්සලා. පංචකාල සලාතය පවා මේ මත්ද්‍රව්‍ය මත්පැන් ඔයාලට ඉෂ්ට සිද්ධ කරන්න ඉඩ හරින්නේ නැහැ. අන්තිමේදී අහනවා ෆහල් අන්තුම් මුන්තහූන්. මේකට ඔයාලා තිත තබන්නේ නැද්ද? කවුද තිත තබන්නේ? ෆඋලායික හුමුල් මුෆ්ලිහූන්. ඔවුන් තමයි ජයග්‍රාහකයන් කියන ජයග්‍රාහී මාවත පෙන්වලා දීලා තිබියදී ඇයි අපි මේ විදියට කාලකන්ණි ජීවිතයක් තෝරාගන්නේ? කල්පනා කරමු. දයාබර සහෝදරවරුනි, නබිතුමාණන් සහාබාවරුන්ට හඳුන්වලා දුන්නා පෙර සමාජයේ විසු කොට්ටාශයක් පිළිබඳව. ඔවුන් මත්පැන් වල ගිලී හිටියා. පසුව කාලයක් යද්දී අල්ලාහ් එය හරාම් කළාම ඒ සම්පූර්ණයෙන්ම මිදුණා. නමුත් ෂයිතාන් ඔවුන්ව අතහැරියේ නැහැ. ලුහු බැඳගෙනම හිටියා. දිනක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ පිළිබඳව දේශනා කරද්දී
මලායිකාවරුන් දෙදෙනෙක් පිළිබඳව මතක් කළා. හාරූත් මාරූත් මේ මලායිකාවරුන් ස්වර්ගයේ අල්ලාහ් සුබ්හානහු වතාලාට ඉතාමත් සමීපව සිටියෝ මිනිසාව මවන්න අල්ලාහ් සූදානම් වෙද්දී ඔවුන් කීවා මේ මහ පොළවේ ලේ වගුරුන නොයෙකුත් කොලාහල ඇති කරන පුද්ගලයන්වද බිහි කරන්න යන්නේ මිනිසාව මවන්නට ප්‍රථමයෙන් අවුරුදු 2000කට කලින් අල්ලාහ් සුබ්හානහු වතාලා ජින් කියන කොට්ටාශය මවලා මේ මහ පොළවේ ජීවත් කෙරෙව්වා. ඔවුන් නොයෙකුත් අඩත්තේටම් කරන්න පටන් ගත්තා. ඔවුන් අතරේ සම්ඩු සරුවල් ඇති වුණා. මේ සියලුම මලායිකාවරු හඳුනාගෙන හිටියා. ඒ නිසා මේ ජින් වර්ගය වගේ තවත් කොටසක් අල්ලාහ් සුබ්හානහු වතාලා මවන්න යන්නේ මොවුන් මේ වගුරලා මේ මහ පොළවේ නොයෙකුත් කොලාහල ඇති කරන්න යන්නේ. ඒ නිසා ඔවුන්ව මවන්න එපා කියලා මවන්නද යන්නේ කියලා මතක් කරලා අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් අසද්දී අල්ලාහ් කිව්වා ඔබට නොදන්න දේවල් මම දන්නවා. ඉන්නි ආලමු මාලා තඅලමුන්. අල්ලාහ් මැව්වා අපිට බුද්ධියක් ලබා දීලා ආසාවක් ලබා දීලා ඔබලා මේ බුද්ධිය මගින් ආසාව මැඩපවත්වනවා නම් මලායිකාවරුන්ටත් වඩා ඉහළ තත්වයකට යන්න පුළුවන්. දැන් මේ මිනිසුන් මවලා මහ පොළොවේ ජීවත් වෙද්දී ඔවුන් අතරත් කොලාහල ඇති වෙන්න පටන් ගත්තා. අන්න ඒ අවස්ථාවේදී මලායිකාවරු කීවා ඔවුන්ගෙන් හාරූත් මාරූත් වැඩියෙන් කතා කළා. මොවුන් මේ මහ පොළොවේ ඉඳගෙන අල්ලාහ් සුබ්හානහු වතාලාට පිටුපානවා. මේ වගේ භයානක පාපී ක්‍රියාවන් වල නිරත වෙනවා. අපි මේ මහ පොළොවට ගියොත් අනිවාර්යෙන්ම නියම සිල්වත් පුද්ගලයන් වශයෙන් ජීවත් වෙනවා කියද්දී අල්ලාහ් කීවා ජිබ්‍රීල් අලයිහිස්සලාම්ට තෝරා ගන්න මලායිකාවරු දෙදෙනෙක් හාරූත් මාරූත් තෝරාගෙන ලැබුවා. ඔවුන්ට මිනිසුන් තුල මොනවද සංගතක තියෙන්නේ? අන්නේ ඒ ආසාවයි බුද්ධියයි ලබා දීලා මේ මහ පොළොවට යවා තබුවා. අවුරුදු 2000ක පමණ කාලයක් ඇසිපිය හෙළන මොහොතක් හෝ අල්ලාහ් සුබ්හානහු වතාලාට කිසිම පටහැනි ක්‍රියාවක් කරන්නේ නැතුව ඔවුන් ලස්සනට ජීවත් වුණා. මෙන්න මේ අවස්ථාවේදී තමයි ෂයිතාන්ගේ වෑයම ඔවුන් තුලට රිංගන්න පටන් ගත්තේ. ෂයිතාන් ඊටමත් ලස්සන මනරම් කාන්තාවකගේ රූපශ්‍රීයෙන් යුතුව ඔවුන් වෙත ආවා. ඒ මලායිකාවරුන් මේ කාන්තාව දැකපු වහාම මේ ගැහණිය දැකපු වහාම ඔවුන්ගේ ආසාවන් පිබිදෙන්න පටන් ගත්තා. නුඹ අපිට ලබා ගන්න ඕනේ. ඇය කොන්දේසි පැනවුවා. එහෙම මාව ලබා ගන්න බෑ. එහෙම ලබනවා නම් මට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. ඔහු තුලින් ඔහුමගින් ඔයගොල්ලන්ට බේරෙන්න බැරි වෙවි. පළමුව ඔහුව මරන්න ඕන, ඝාතනය කරන්න ඕන. කවරදාකවත් අපි අල්ලාහ් සුබ්හානහු වතාලා අනුමත නොකළ දෙයක් කරන්නේ නැහැ. අපි මිනිස් ඝාතන කරන්නේ නැහැ කියලා ඔවුන් වැළකුණා. පසුව ඇය ඊටම මනරම්බ තවත් අලංකාරව ඇය ඔවුන් ඉදිරියට ආවා. අන්නේ ඒ වෙලාවෙත් මොවුන්ගේ ආසාව ඉපිල ගියා. දරා ගන්න බෑ, පාලනය කරගන්න බෑ. ඇය ලබා ගන්න ඕන. ඇයට පවසද්දී ඇය කිව්වේ එහෙමනම් මෙතන ප්‍රතිමාවක් තිබෙනවා. ඒකට පොඩ්ඩක් හිස නමන්න. ඔයාලගේ ආසාවට මම එකග වෙන්නම්. ඒ වෙලාවෙත් ඕන් කිව්වා කවරදාකවත් අල්ලාහට කිසිවෙකු අපි සම කරන්නේ නැහැ, ආදේශ කරන්නේ නැහැ. ඉන්පසුව තවත් දින කිහිපයකින් ඈ නැවතත් එනවා. අතේ කෝපයක් බඳුනා. කිව්වා මාව ලබා ගන්න ඕන නම් ඔබ මේ බඳුනේ තියෙන පැන් පානය කරන්න. මොකද්ද මේවා තමයි ඛම්ර්, මත්පැන්. අන්තිමේදී මොවුන් හිතුවා මේක සුළු දෙයක් නොවේද, මේක පානය කරමු. දැන් ඔවුන් ඒවා බීවා. අන්තිමේදී මත් ගතිය ඇති වුණා. ඒ ගෑනිත් සමග දුරාචාරයේ හැසිරුණා. අල්ලාහ් සුබ්හානහු වතාලා තහනම් කරපු හැම දෙයක්ම කළා. අන්තිමේදී ප්‍රතිමාවට හිස නැමුවා. අර ස්වාමි පුරුෂයා මරලා දැම්මා. මේ විදිහට තමයි ෂයිතාන් අපිට එක්ක කටයුතු කරන්නේ. අයදා මැරුවේ ඇගේ මිනිහව අද මරන්නේ කාවද?
අද අපේ ගෑණිය පවා තවත් එකෙකුට පාවා දීලා දුරාචාරය මගින් හම්බ කරලා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒවා උපයෝගී කරනවන අපි අතර ඉන්නවා. හොඳ එකෙක් කියලා තමාගේ දියණිය විවාහ කරලා දුන්නා. අන්තිමේදී ඌ බලද්දී කුඩුකාරයෙක් කයිස්කාරයෙක් හැම දෙයක්ම ඔහු තමා තුළට රැස් කර ගන්නවා, තමාගේ ශරීරයට විදිනවා හැම අයුරින්ම. දැන් මුළු ඇඟේම දුවන්නේ ෂයිතාන්ගේ මේ වගේ සිටිවිලි. ඔහුගේ බුද්ධියත් පහ වෙලා ගිහිල්ලා, බුද්ධියත් ඉවත් වෙලා ගිහිල්ලා මොනවද කරන්නේ? ගෑනිත් එක්ක බෑ, ඈ මාව වළක්වනවා. දන්නේ නැතුව ඈටත් කෑම ඇතුලේ කියලා ලබා දීලා ඇයවත් මත් කරලා අන්තිමේදී ඒකට ඇඟහි කරලා දෙන්නම දැන් කුඩු ගහන්න පටන් ගන්නවා, අයිස් ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොනවද කරන්නේ? අයිස් ගහන්න සල්ලි නැහැ, මූ ගෑනිව යවනවා දුරාචාරයේ හැසිරෙන. මේ වගේ තත්ත්ව අද ලෝකයේ නොයෙකුත් ස්ථානවල අද සමාජ මාධ්‍යයන් මගින් අපිට දකින්න ලැබෙනවා, සහෝදරුනි අහන්න ලැබෙනවා. ඇයි මෙවන් නීච තත්වයකට අපි පත් වෙන්නේ? කිසිම පුද්ගලයෙකුට අල්ලාහ් අල් කුර්ආනයේ සඳහන් කරනවා ලන් තමූත නෆ්සන්, කිසිම මිනිහෙකුට තමාගේ ජීවිත කාලය නියමිත වුණ වේලාව වෙනතුරු මියදෙන්න බෑ, මැරෙන්න බෑ. ඉල්ලා කිතාබන් මුඅජ්ජලා, ඒ අවස්ථාව ආවොත් විතරයි ඔහුට මේ ලෝකයෙන් ඉවත් වෙලා යන්න පුළුවන්නේ. ඒක අල්ලාහ් තීරණය කරන අවස්ථාව. ඊට කලින් යම් කිසි දෙයකින් නුඹගේ ශරීරයට, නුඹගේ බුද්ධියට, නුඹගේ ජීවිතයට යම් හානියක් කරගෙන මෙලොවින් සමුගන්නවා නම් අනිවාර්යෙන්ම නුඹ ස්වර්ගස්ත වන්නේ නැහැ. කලා කදිර් කියන අල්ලාහ් සුබ්හානහු වතාලා නියම කරලා තිබෙන ඒ මරණයෙන් නුඹ දිව යන්න හෝ ඒ පැන යන්න හෝ නුඹ කල්පනා කරා අල්ලාහ් ඇති කළපු මොහොතට කලින් නුඹ මැරෙන්න තත් කරන්නේ. ඒ නිසා තමයි මේ වගේ මත් ද්‍රව්‍යවල නුඹ ඇබ්බැහි වෙලා ඉන්නේ. ඔවුන්ට ස්වර්ගය ලැබෙන්නේ නැහැ කියන එක හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දේශනා කළා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලා අල් කුර්ආනයේ සඳහන් කරලා තිබෙනවා ලඅනල්ලාහු ශාරිබල් ඛම්ර්, එය මත් ද්‍රව්‍ය හෝ වේවා, මත් පැන් හෝ වේවා, කවුරුද පාවිච්චි කරන්නේ? අල්ලාහ් ඔවුන්ව ශාප කළා. මත් පැන් පාවිච්චි කරනොත්, මත් ද්‍රව්‍ය පාවිච්චි කරනොත් අල්ලාහගේ ශාපය හිමි වේවා කියලා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කරලා තිබෙනවා. අහ්මද් අබු දාවුද් කියන ග්‍රන්ථයේ මේ හදීසය සඳහන් වෙලා තිබෙනවා. ශාරිබල් ඛම්ර් ව මුසිරහා وآسرها وبائعها ومبتاعها وحاملها ومحمولة إليه. තවරද මත් පැන් පානය කරන්නේ, මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ, ඒවා හදන්නේ, ඒවා පෙරන්නේ, ඒවා විකුණන්නේ, බොන්නට දෙන්නේ, සමාජගත කරන්නේ, එය ඔසවාගෙන තමාගේ වාහනවල ගෙන යන්නේ. මොවුන් සියලු දෙනාටම ශාප වේවා. සමහර ත්‍රිවිල් දුවන සහෝදරවරු අපි අතරේ ඉන්නවා. ඔවුන්ට මේ බෝතල් දෙකක් ගෙනලා දෙන්න කියපුවාම ඔවුන් කියනවා නෑ, මේවා හරාම් කරලා තිබෙන්නේ, මේවා අල්ලාහගේ ශාපයට ලක් වෙන ක්‍රියාකලාපයන්, ඒ හින්දා අපි ඒවා කරන්නේ නැහැ කියලා වැළකෙනවා. තවත් සමහරුන් ටිකක් වැඩියෙන් හයරක හම්බුනාම බෝතල් දෙකක් නෙවෙයි 50 ගෙනත් දෙන්නම් කියලා සූදානම් වෙනවොත් අපි අතර ඉන්නවා. අන්තිමේදී මේ විදිහට කටයුතු කරන ඔවුන් දුරාචාරය වෙනුවෙනුත් මිනිසුන්ව, යහනු ළමයින්ව, තවත් අම්මෙකුගේ දියණියව, තවත් කෙනෙකුගේ බිරිඳව පාවා දෙන තත්වයන් තිබෙනවා සහෝදරවරුනි. ඒ නිසා පොඩ්ඩක් අපි කල්පනා කරමු. අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට කියනවා ෆහල් අන්තුම් මුන්තහූන්, මේකට චිත තබන්නේ නැද්ද? ඔබ ජයග්‍රහණය කරන්න ඕන නම් අනිවාර්යෙන්ම චිත තබන්න කියලා. ඒ වෙනුවෙන්
මම තෞබා කරන්න සූදානම්. යා අල්ලාහ් මට සමාව දෙනු මැන. මින් මතුවට මම මේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නැහැ. ඒවා පානය කරන්නේ නැහැ කියන තීරණයකට අපි එළඹෙන්න ඕන. එකම එක හදීස් එකක් කියලා මම මගේ ඛුතුබාව නිමා කරගන්නම්. කීවා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සලාසතුන් ලා යදඛුලුන අල් ජන්නත අබදා. පුද්ගලයන් තුන් දෙනෙක් කවරදාකවත් ස්වර්ගස්ථ වන්නේ නැහැ. ඔවුන්ට ස්වර්ගය හරාම්. ඒ එක්කෙනෙක් තමයි අර්රිජලතු මිනන් නිසා, කාන්තාවන් වගේ ඇඳුම් අඳින පිරිමි, ගැහැණුන් වගේ ඇඳුම් අඳින පිරිමි. දෙවෙනි පුද්ගලයා තමයි අද්දයූස්. දයූස් කියන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා තහනම් කරපු දේවල් තමාගේ නිවෙස් තුළට ගෙනලා දානවා. අද හරාම් වූ භයානක දේවල් පවා අපි ගැහැණුන්ට, ළමයින්ට, බිරිඳවන්ට, දියණියන්ට අනුමත කරලා තිබෙන්නේ. අන්න ඒ වගේ දේවල් ගෙනලා දාලා ඔවුන්ගේ ඊමානයත් නැති කරනවා. මොවුන්ට ස්වර්ගය හරාම් කියලා කියනවා. ස්වර්ගය හරාම්. එනම් සමහර භයානක දර්ශන තියෙනවා. ඒ වලට මම අබ්බැහි වෙලා මගේ ඥානිවත් ඒ විදිහට සකස් කරගන්න ඕන කියලා ඒ හරාම් වූ දර්ශන පෙන්වන එක මේ වගේ දේවල් කරන එක දයූස් මොහොත ස්වර්ගය හරාම්. තවත් විග්‍රහයක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ලබා දුන්නා. තමාගේ ගැහණු පක්ෂයක් සමග කවුද ලේ නෑ සම්බන්ධකමක් නැති වුන් හැසිරෙන්නේ කියන එක නියම විදිහට කල්පනා කරලා ඒ වෙනුවෙන් මහරම් අජ්නබි කියන පරස්පරතාවය ගැන සලකන්නේ නැති පුද්ගලයා මොහුද්දයුස් මොහොතත් ස්වර්ගය හරාම් කියලා කියනවා. ඒ නිසා යාළුවෝනේ ඉස්සර මගේ ඥානිත එක්ක එකට ඉගෙන ගත්තේ උන්නේ කියලා මාර්ගයේ විවෘත කරලා දෙනවුන් මුන් සියලු දෙනාම දයූස්. පුංචි අම්මගේ, ලොකු අම්මගේ පුතානේ කමන්නේ පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කරපු අය කියලා දොර විවෘත කරලා දෙන එක දයූස් මොහොතත් ස්වර්ගය හරාම්. තුන්වැන්න කිව්වා මුද්මිනුල් ඛම්. මුද්මිනුල් ඛම් මත්පැන් මත්ද්‍රව්‍ය වල තමාව අබ්බැහි කරගත්ත පුද්ගලයා. ඒවා නැතුව මොනවත් කරන්න බෑ. ඒක සිතුවිල්ලක් පමණයි. අන්තිමේදී පෞල් ජීවිතයක් විනාශ වෙලා සිතුවිල්ලක් පමණයි. එමගින් මට උත්තේජනයක් තිබෙනවා, හොඳ ශක්තියක් තිබෙනවා කියලා ඔහු සිහින බවනවා. ආකාශයේ ඉගිලෙනවා, ඔහුට දැනෙනවා. නමුත් ඔහු බල්ලෙකුට වඩා නින්දිතයි කියන එක අමතක කරලා මුද්මිනුල් ඛම්ර් ලකියල්ලාහ කආබිදි වසන්. නබිතුමාණන් කීවා මූ මේ විදිහට තෞබා කරන්නේ නැතුව මත්පැන් වල මත්ද්‍රව්‍ය වල අබ්බැහි වුණා මැරුණොත් ඔහු නිරයට යනවා. මුද්මිනුල් ඛම්ර් ලකියල්ලාහ කආබිදි වසන්. අල්ලාහ් සුබ්හානහු වතාලා මුණගැසෙද්දී ප්‍රතිමා වන්දකයෙකු වශයෙන් තමයි, අල්ලාහට සමකලපු ආදේශ කරපු එකෙක් වශයෙන් තමයි මේ යන්නේ. ඉන්නල්ලාහ ලා යුශ්රිකු බි ඉන්නල්ලාහ ලා යග්ෆිරු අන් යුශ්රික බිහි ව යග්ෆිරු මා දුන ذلك ලිමන් යෂා. මෙවන් ඊටමත් භයානක අවස්ථාවකට අපිව ලක් කරනවා නම් ජයබරේදී ශිර්ක් වලට පවා අපෝ ගෙන යනවා නම් මේ මත්පැන් මත්ද්‍රව්‍ය කොච්චර භයානකද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ නිසා අපි සියලු දෙනාම තෞබා කරමු. කවරෙක්ද ඒවා බැඳිලා ඉන්නේ, ඒවා ගනුදෙනු කරන්නේ, ඒවා පාවිච්චි කරන්නේ. අදින් මම යා අල්ලාහ් නුඹේ මිම්බර් වේදිකාවේ අල් කුර්ආනයේ සහ හදීස් අපිට හඳුන්වා දෙනු ලැබුවා. අනිවාර්යෙන්ම මම මේ මිදෙනවා කියලා පාපෝච්චාරණය කරමු. පාපෝච්චාරණය කරනවම අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිගන්නවා. එහෙම නැත්නම් මේ මත්පැන් පානය කරන්න තමාගේ ජීවිත තියනවත් සමගම ඔහු කාෆිර් වෙනවා කියලා හදීස් සඳහන් වෙලා තිබෙනවා. ඒ පැන් හෝ වේවා ද්‍රව්‍ය හෝ වේවා ඒවයින් සම්පූර්ණයෙන් මිදලා අපේ ජීවිතය ඉතාමත් උදාර එකක් බවට, ලස්සන එකක් බවට පත් කරගන්නට අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සියලු දෙනාටම අනුකූලතාවය ලබා දෙත්වා. අපි සියලු දෙනාම ඉවසා වදාරත්වා. යා අල්ලාහ් අපේ පෞල් සමාජය සහ තරුණ සමාජය ආරක්ෂා කරන මැන අපි සියලු දෙනාම ඍජු මාර්ගයේ ගමන් කරන මැන මේ මත් රකුසාගෙන්
අපේ තරුණ සමාජය සහ අපේ පෞද්ගල සමාජය බේරාගනු මැන මුස්ලිම් සමාජය සහ අනිකුත් සහෝදරයන්වද මෙයින් ආරක්ෂා කරනු මැන යාලා අපි සියලු දෙනාටම නියම මාර්ගයේ පෙන්වලා දීලා අපේ මරණ මංචකේ තාමත් සකෝතකක් බවට පත් කරනු මැන වාඛිර දවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.